Fill in the blanks in the following invitation using the words given in the box. Fill in the blanks in the following invitation using the words given in the box. Fill in the blanks. හිස්තැන් පුරවන්න in the following invitation. පහත තියෙන invitation මොකක්ද? ආරාධනා පත්‍රයේ using the words given in the box. Using the words. වචන භාවිතා කරමින් given in the box. කොටුවේ දීලා තියෙන වචන භාවිතා කරමින්. Write the letter of the correct word in the space given. Write the letter. අකුර ලියන්නලු of the correct word. නිවැරදි වචනේ in the space given. දීලා තියෙන හිස්තැන්. The first one is done for you. පළවෙනි එක ඔයා වෙනුවෙන් කරලා දීලා තියෙනවා. හරි. පුතේ invitation එකක් දීලා තියෙනවා. invitation එකේ තැන් තැන් වල හිස්තැන් තියලා තියෙනවා. ඒකට අදාළ වචන ටික පැත්තකින් දීලා තියෙනවා. ඒකට letters ටිකක් දාලා තියෙනවා. මම ඔයාලට මීට කලිනුත් මතක් කරා ඔය වගේ ප්‍රශ්නයකදී පුතේ එයාලා විශේෂයෙන්ම කියලා තියෙනවා letter එක දාන්න කියලා නේ. letter එක පාවිච්චි කරන්න කියලා කියලා තියෙනවා. ඒත් එක මම ඔයාලට කිව්වා පුතේ කියලා තියෙන දේම කරන්න හැම වෙලෙම උත්සාහ කරන්න කියලා. ඒකට හේතුව තමයි සමහර අවස්ථාවලදී පුතේ මේ අපිට සමහර වෙලාවට කියන දේවල් ඉග්නෝර් කරන්න කියලා පේපර් එකේ මාකින් ස්කීම් කරන අයට විශේෂයෙන්ම දාලා තියෙනවා. නේ මේක නොසලකා හරින්න කියලා. හරිද? දැන් මේකේ නම් මේ පේපර් එකේ නම් මේ මාකින් ස්කීම් එක මගේ අතේ තියෙන්නේ. ඔයාලට පේනවද බලන්න පොඩ්ඩක්. තරු ලකුණක් දාලා දෙයක් ලියලා තියෙනවා පේනවද? මම ඒක කියවන්න. මෙන්න බලන්න. word indication accepted කියලා එක දාලා තියෙනවා. ඒ කියන්නේ පුතේ word indication මේ වචන වලින් පෙන්වා තියෙන එක accepted. මේකේ accept කරනවා. අවුලක් නැහැ. ඉතින් පුතේ ඒක විශේෂයෙන්ම කියලා තියෙන හේතුව තමයි සමහර ඒ වගේ word indication not accepted නේ accept කරන්නේ නැහැ කියන අදහස ගන්න තමයි මේකේ විශේෂයෙන්ම කියලා තියෙන්නේ. නිසා මේකේ නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි හැම වෙලේම කියලා තියෙන දේම කරන්න උත්සාහ කරන්න. නිකන් ඇන ගන්න දඟලන්න එපා අපරාධේ වරුවට. නිකන් නේ දන්න දේ. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. පුතේ මම වැඩේ පටන් ගන්න ලෑස්ති වචන සෙට් එක අරගෙන. ඔයා දන්නවා මගේ සිස්ටම් එක වෙනස් නේ. හරි. මම එනවා වචන සෙට් එකට. ගමු ඉස්සෙල්ලාම වචන ටික. බලන්න ඒක දීලා තියෙනවා photographic කියලා නේ. Number 2 letter B cordially. Cordial. Letter C held. D chief. E director. F speech. හරි ඔන්න වචන ටික. හරි වචන ටික හරි. බලන්න පුතේ අපිට අංගාලා මේක වර්ග කරගමු. දන්න වචන වෙනම තියාගමු. දන්න ඒවා අපි වර්ග කරගෙන අංගාලා වැඩේට සෙට් වෙමු. පුතේ photographic. ඔයා දන්නවා සාමාන්‍යයෙන් photography කියන්නේ මොකක්ද? photography ඡායාරූප කරණය නේ. photography කියන්නේ මොකද්ද? ඡායාරූප කරණය. ඒක කෙලින්ම නාමපදයක් නේ. photography කියන එක නාමපදයක්. දැන් ඔයාට මේ photographic කියන එකෙන් මොකක්ද හිතෙන්නේ? photographic කියන එක නාමපදයක් වෙන්න ඇතිද? ඔව් නැහැ. ඔව් එයා නාමපදයක් නෙවෙයි. එයා ඇත්තටම කිව්වොත් නාම විශේෂණ පදයක්. adjective එකක්. හරිද? ඔයාලට මේක දැනගන්න තව අවස්ථාවක් තියෙනවා. මෙන්න බලන්න ඔයාගේ පොඩ්ඩක් invitation එකේ යාලා කියලා තියෙනවා the photographic society කියලා. එතකොට society කියන එක විස්තර කරන්නනේ පුතේ photographic දාලා තියෙන්නේ. අනිවාර්යෙන් එයා adjective එකක් වෙන්න ඕනේ නේ. හරි. ඔන්න එයා adjective එකක්. photographic දැන් photography කියන්නේ ඔයා දන්නවා ඡායාරූපකරණය. ඒතර පුතේ photographic කියන්නේ මොකද්ද? ඡායාරූප ඔව් කරණය කරන නේ කරණය කරන ඒ කියන්නේ පුතේ ඒ වැඩේ කරන කියන අදහස නේ නැත්නම් ඡායාරූපී කියලා ගන්නත් පුළුවන් නේ ඡායාරූපී කියන අදහසත් එනවා හරි ඕකේ ඊළඟට cordially ly වලින් අවසන් වෙලා තියෙන පුතේ cordial කියන්නේ බොන එක නෙවෙයි ඒක නෙවෙයි cordial මේ cordial කියන එකේ අදහස පුතේ හිතයිෂී නේ එහෙම නැත්නම් අර ගෞරවාන්විත නේ එහෙම නැත්නම් සුහද ආන්ගේ අදහසක් දෙන්නේ cordial කියන එකෙන් ඒක adjective එකක් ly දාලා තියෙන නිසා පුතේ මේ ඉන්නේ කවුද adverb එක
ක්‍රියා විශේෂණය. හිතයිෂී නේ එහෙම නැත්නම් අර ගෞරවාන්විත නේ සුහද නේ හරි හෙල්ප් දන්නවා නේ හෙල්ප් දන්නවා මොකද notice not invitation ලියද්දී අනිවාර්යෙන් පාවිච්චි කරන ක්‍රියාපදයක් හෙල්ප් කියන්නේ පවත්වනවා කියන ක්‍රියාපදයේ past participle form එක. එහෙනම් පුතේ hold ගේ past participle එක කියලා මෙයා එහෙනම් ඔයා මතක තියාගන්න past participle බව. past participle නම් ඉතින් එන්න ඕනේ past participle යෙදෙන තැනක මතක තියාගන්න. හරි. ඊළඟට chief. මේ තව වචනයක් තියෙනවා මේ වගේ මොකද්ද? මේ කවුද? යා chef. chef. මේ chief නේ. කවුද පුතේ chief? ඔව් chief කියන්නේ chief. ඔව් ප්‍රධාන නේ. එහෙම නැත්නම් අර ප්‍රධාන නේ මූලාසන කියන අදහසක් වෙනවා. කියන්නේ මූ ඒකේ ප්‍රධාන කෙනා නේ chief. මේක පුතේ adjective එකක්. adjective එකක් නේ. හරි. director. director කවුද? director. ඔව් දන්නවා. එයා පුතේ director කියද්දිම ඔයාලට මතක් වෙනවා මේ ඉන්නේ කවුද? නාමපදයක් බව. director කියන්නේ අධ්‍යක්ෂක නේ අධ්‍යක්ෂක. හරි. ඊට පස්සේ speech ගන්නවා කතාව නේ එකක් නාමපදයක්. හරි. පුතේ මේ මෙතන තියෙන සෙට් එකම singular noun. singular noun. හරි. adjectives දෙකයි singular nouns දෙකයි past participle verb එකයි. හරි. කොටද? ඉන්න ප්‍රශ්නෙට. invitation ආරාධනාවයි. පුතේ මේකෙන් පොඩි දෙයක් අල්ලගන්න invitation එක ලියන විදිහ චුට්ටක් බලා ගන්න. අපිට ඉස්සරහට papers වල කතා කරන්න තියෙනවා invitation writing ගැන. අපි ඉතින් පොඩ්ඩක් මේ දැනුම පාවිච්චි කරන එක වැදගත්. මොකද දැන් ඔයාලට කෙලින්ම තේරෙනවානේ paper එකේ දීලා තියෙන ප්‍රශ්නයකින් invitation එකක් ලියන විදිහම අපි ටච් කරගත්තොත් ඒක කොහොමද ලකුණු දාන්න වෙනවමනේ නේද? හරි. එහෙනම් invitation නේ ආරාධනාවයි. මම ඒත් එක්ක invitation ලියද්දි කියලා තියෙනවා මම මතක් කරගෙන යන්න. පුතේ notice එකයි invitation එකයි අතර ලොකු වෙනස්කම් නැහැ. අරක පොඩ්ඩක් ආකර්ශනීය බවින් වැඩි. ඒක notice එකේ එහෙම නැහැ. අන්න ඒ වගේ පොඩි වෙනස්කම් ටිකක් තමයි මේ දෙකේ තියෙන්නේ. හරි okay. බලමු. අපි එකපාරක් කියවලා ඉන්නේ invitation. The Photographic Society of Vijayaba Mahavidyalaya blank invites Mr. Kitsri Dahanayaka, the blank of Media Unit Provincial Council as the blank guest to deliver a blank on the art of photography at the blank exhibition which will be blank on 30th July 2022 from 8:30 a.m. to 12:30 p.m. at the auditorium. Okay, this is the question. මේ තමයි ප්‍රශ්නේ. ඔයාලට කියගෙන ඉද්දි සමහර තැන්වල අඩුව මෙන්න මේකයි කියලා දැනෙන්නත් ඇති නේ. හරි. බලමු. The Photographic Society of Vijayaba Mahavidyalaya. The Photographic Society of Vijayaba Mahavidyalaya. Vijayaba Mahavidyalaya ඡායාරූප කරන සංගමය invites බලන්න පුතේ ඔය blank එක නැතුව උත්තරේ කියවලා බලන්නකො පොඩ්ඩක්. blank එක නැතුව කියවලා බලන්න. The Photographic Society of Vijayaba Mahavidyalaya invites. එනවද නැද්ද වැඩේ? මේ බලන්නකෝ එතන subject එක ඉන්නේ The Photographic Society of Vijayaba Mahavidyalaya. යා subject එක. එතකොට පුතේ invites තමයි යාලගේ verb එක. හරිද? ඊළඟට Mr. Kitsri Dahanayake ආ object එක rest එක විදිහට විතර rest එක නැති වුණා කියලා අපිට වුණා නේ නේ. හරි. එතකොට ඔයාලා බලන්නකෝ වාක්‍යයේ නිවැරදි ආකාරයට යෙදිලා තියෙනවා. එහෙනම් අඩුවක් පේන්න නැහැ. හැබැයි යාලා හිස්තරක් දාලා තියෙනවනේ. පුතේ එහෙම තැන්වලදී මම කියලා තියෙනවා. ඔය ඇඩ් කරපු කෙනෙක් අපි ඇඩ් කරනවා කියන්නේ අමතරින් දානවා කියන වගේනේ නේද? එහෙනම් ඇඩ් කරන්න පුළුවන් වර්ග දෙකයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ මොනවාද? adjectives and adverbs නේ. එහෙනම් අපිට මෙතෙන් එක්ක adverb එකක් නැත්නම් adjective එකක් කියදෙන්න ඕනි. හැබැයි ඔයා දන්නවා adjective එකක් කියදෙනවා නම් ඊට පස්සේ noun එකක් තිබිය යුතුයි. බලන්න පුතේ blank එකට පස්සේ තියෙන invites කියන verb එක. එහෙනම් ඉතින් තේරුම් ගන්න. verb එක විස්තර කරන්න යෝනේ. verb එක විස්තර කරන්න පුළුවන් කාටද? adverb එකට. එහෙනම් පුතේ මේ හිස්තන පුරවන්නේ කාගෙන්ද? adverb එකකින් තියෙන්නේ එකයි කවුද?
cordially එයා තමයි පළවෙනි බ්ලැන්ක් එක fill කරන්නේ. කරලා තියෙන්නේ. ඔව් නේ. හරි. කරලා තිබුණ නැත්නම් කරගන්න විදිහයි මම ඔය කියලා දෙන්නේ. මම සාමාන්‍යයෙන් ඔය කරලා තියෙනවා කිව්වට මම ඒක මුලින් ඉඳලා පැහැදිලි කරනවා. දන්නවනේ. හරි. ඕකේ. ඒකේ ලොජික් එක තමයි අල්ල ගන්න ඕනේ පුතේ. මම ඔය තර්කයක් ගේන්නේ. අන්ගේ තර්කෙත් එක්ක තමයි ඔයා වැඩේ කොට දා ගන්න ඕනේ. ඒකින් ඔයාට වැඩේ පහසුයි නේ. හරි. ඊට පස්සේ the කියලා තියෙනවා. the කියලා තියෙනවා. ඔයා දන්නවා පුතේ the එක්ක අපි යොදන්නේ කවුද? nouns නේ. the එක්ක යොදන්නේ nouns. සාමාන්‍යයෙන් the එක්ක නම් ඒක වචන බහුවචන දෙකම යොදන්න පුළුවන්. හැබැයි මේකේ පුතේ බහුවචන මොනවත් නැහැ. ඒ නිසා ඒක වචන නාම පදයක් තමයි යෙදෙනවා නම් යෙදෙන්න ඕනේ. හරි. අපි බලමු. දැන් මේ කිත්සිරි දහනායක කියලා කමා එකක් දාලා තියෙනවනේ. පුතේ ඔය කමා එක දාලා කරන්නේ යාගෙන තව විස්තරයක් එකතු කරන එක නේ. හරි. එතකොට යාගේ තියෙනවා of media unit provincial council. provincial council එකේ කියන්නේ පළාත් කවුන්සලේ නේ. පළාත් කවුන්සලේ මාධ්‍ය ඒකකයේ කවුරු හරි කෙනෙක් නේ. හරි. දැන් පුතේ යාගෙන විස්තරයක් කරද්දී අපිට ස්පීච් කියන වචනේ ගන්න බෑ. අදන්නවා the speech of මේ කතාව කියන අදහසෙන් ගැලපෙන්නේ නේ. එහෙනම් පුතේ the director of අන්න ඒක ගැලපෙනවා. එහෙනම් වාගේ දෙවෙනි බ්ලැන්ක් එක fill වෙන්න ඕනේ director කියන noun එකෙන් the director of media unit provincial council. එහෙනම් පුතේ දෙවෙනි බ්ලැන්ක් එක director. හරිනේ. as the guest පුතේ guest කියන්නේ උතන ආරාධිතයා නේ. as the guest ඉතින් උත්තරේ කියවෙනවනේ. as the guest blank එක ඕනේ නැහැ. as the guest ආරාධිතයා හැටියට the තියෙන්නේ noun එකට නේ. එහෙම බෑනේ blank එක කියලා දාලා තියෙනවනේ. එහෙනම් පුතේ ඔය blank එකෙත් ඉන්න පුළුවන් කවුද? add කරපු කෙනෙක් නේ. දැන් guest ඉන්න නිසා අනිවාර්යෙන් මෙතන adjective එකක් තමයි තිබිය යුත්තේ. දැන් අපිට adjectives දෙකක් තියෙනවා. as the photographic guest පුතේ කොහෙවත් ඇහිලා තියෙනවද photographic guest කියන්නේ? නැහැ නේ. අපිට සාමාන්‍යයෙන් photographic guest කියලා වචනේ يعني ඡායාරූප කරන ආරාධිතේ එහෙම ගැලපෙන්නේ නැහැ නේ. එහෙනම් අපිට chief guest අන්න මාර සමීප වචනයක් නේ. එහෙනම් තුන්වෙනි බ්ලැන්ක් එක. හරි. ඕකේ. ඊළඟට බලන්න. to deliver සාමාන්‍යයෙන් deliver කරනවා පුතේ එකක් අපි බාණ්ඩ එහෙම යවනවට deliver කරනවා කියනවා. ආයෙ පුතේ කතාවක් කරනවටත් අපි deliver කියනවා. අනිත් දේ තමයි එකක් තියෙනවා. ඔයා දන්නවා එක ළඟ යෙදෙන්න ඕනේ මොකක්ද? noun එකක්. blank එකට පස්සේ noun එකක් නැත්තම් නේ. blank එකට පස්සේ noun එකක් තියෙනවද බලන්න? නෑනේ ඔන්නේ තියෙන්නේ. ඔන්න තියෙනවා නම් පුතේ මේක නිපාත පදයක්. එහෙනම් blank එකට noun එක තිබිය යුතුයි. මොකද ගෙන් noun එකක් විස්තර කරන නිසා. එහෙනම් noun එකක් ඕනේ. ඉතුරු වෙලා තියෙන එක noun එකයි speech කියන. එහෙනම් පුතේ to deliver a speech අන්න හතරවෙනි blank. on the art of photography ඒක මාතෘකාව එකේ තේමාව මේ තීම් එක the art of photography at the exhibition නේ at the exhibition ප්‍රදර්ශනයේ අන්න උත්තරේ නේ නම් blank එක අමතර එකක් අමතරයි නම් පුතේ මෙතනත් exhibition විස්තර කරන්න පදයක් ඕනේ අපිට ඉන්න එක්කෙනෙක් graphic photography එහෙනම් මෙන්න පස්වෙනි blank එක එහෙනම් ඉතින් ආයෙ හිත ඉන්න එපා ඊළඟ blank එක කවුද එයා බලමු නිකන් දාලා බලමු which පුතේ past participle verb යෙදෙන අවස්ථා ටික පොඩ්ඩක් මතක් කරමු ටක් ගාලා වේගෙන් මතක් කරමු simple present ගේ නෑ simple past ගේ නෑ simple future ගේ නෑ present continuous ගේ නෑ past continuous ගේ නෑ future continuous ගේ present perfect ගේ ඉන්නවා active past perfect ගේ ඉන්නවා active future perfect ගේ ඉන්නවා active present perfect continuous නෑ past perfect continuous නෑ future perfect continuous නෑ එහෙනම් පුතේ present perfect past perfect future perfect ආය ඔයාගේ ඉන්නවා පුතේ passive ඔක්කොගෙම ඉන්නවා passive ඔක්කොගෙම ඉන්නවා simple present simple past simple future present continuous past continuous present perfect past perfect future perfect present ඉච්චරයි ආය model verb ඔය ඔක්කොගෙම past participle verb ඉන්නවා මෙතන බලන්න පුතේ මේ තියෙන්නේ මොකද්ද පවත්වන දේ මුලින් තියෙනවා විස්තර කරලා relative pronoun එකක් දාලා which කියන සම්බන්ධ කරලා තියෙනවා will be දාලා තියෙනවා ඒ කියන්නේ පුතේ මේ ඉන්නේ simple future passive එක කියන්නේ පුතේ මොන passive වුණත් ඔයා දන්නවා එයත් එක්ක දෙන verb එක මොකද්ද past participle verb එහෙනම් අනිවාර්යෙන් මෙයා තමයි
උත්තරේ number 6 held which will be held නේ පැවැත්වෙන දිනේ දාලා තියෙනවා. ඉතින් එහාට ආයෙත් අපිට වැඩක් නෑ නේ. හරි. වැඩේ ඕකේද?